හෙලෝ ගයිස් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ 2011 රිලීස් කරපු රියෝ පළවෙනි මූවි එක. ඉතින් මේ මූවි එක බලන්න යන්න කලින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පහළ තියෙන subscribe button එක ඔබලා channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකට කැමති නම් like කරලා මේ වගේ videos බලන්න කැමති යාළුවන්ට share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉතින් වැඩි කතාවක් නැතුව දැන් අපි යමු අද මූවි එක බලන්න. අද අපි මූවි එක පටන් ගන්නේ බ්‍රසීල් වල රියෝ කියන නගරයෙන්. ඉතින් මේ නගරයේ තියෙනවා කැලෑවක්. මේ කැලෑවේ ජීවත් වෙනවා එක එක වර්ගයේ කුරුල්ලෝ. ඉතින් මේ කුරුල්ලෝ මේ ජීවත් වෙන්නේ ගොඩක් සතුටින්. මේ කුරුල්ලෝ අතරේ ඉන්නවා එක පුංචි නිල් පාට කුරුල්ලෙක්. ඉතින් මෙයා තමයි මේ කැලේට ඉන්න එකම නිල් පාට කුරුල්ලා. මෙයා තමයි අද අපේ කතාවේ ප්‍රධානම චරිතය. මෙයාගේ නම බ්ලූ. ඉතින් මෙතනදී බ්ලූ හිතා ගන්නවා අනිත් කට්ටිය වගේම එළියට පැනලා පියාඹනවා කියලා. ඒත් ඉතින් එයාට මේ වෙනකොට පියාඹන්න පුළුවන්කමක් නැහැ. මොකද මෙයා ජීවත් වෙන්නේ තනියම නිසා මෙයාට කවුරුත් පියාඹන්න කියලා දීලා නැහැ. ඉතින් මෙතනදී බ්ලූ බෙනෙන් එළියට පැනලා පියාඹන්න හදනවත් එක්කම එයා එතනින් පහළට ඇදගෙන වැටෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම නිදහසේ එළිය සින්දු කිය පියාඹන ගමන් හිටපු කුරුල්ලොන්වත් කූඩු වලට අහු වෙනවා. ඉතින් මෙයාලව මේ කූඩු වලට අල්ලගන්නේ මෙහි ඉන්න කුරුළු දඩයම්කාරයෝ. මේ දඩයම්කාරයෝ කරන්නේ කාලයකට සැරයක් කැලේ ඇතුළට ඇවිල්ලා කැලේ ඉන්න කුරුල්ලොන්ව දඩයම් කළා මේ රියෝ වලින් ඇමරිකාවට පටවන එක. ඉතින් ඒකෙන් එයාලට හොද ගාණක් හොයාගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට රියෝ වල ඉන්න කුරුල්ලොන්ව දඩයම් කරලා දඩයම්කාරයෝ ටික අරගෙන ගියාට පස්සේ ඊළඟ සීන් එකෙන් පෙන්නනවා ඒ කුරුල්ලොන්ව බොක්ස් වල දාගෙන ඇමරිකාවට අරගෙන යනවා. ඉතින් මෙයාලා කට්ටිය කරන්නේ ඇමරිකාවට කුරුල්ලොන්ව අරගෙන ගිහිල්ලා එහි ඉන්න මිනිස්සුන්ට මේ කුරුල්ලෝ විකුණන එක. ඉතින් මේ විදිහට කුරුල්ලන්ව ලොරිය දාගෙන ඇමරිකාවට අරගෙන යනවත් එක්කම එයාලගේ අත් වැරදීමකින් එක බොක්ස් එකක් ලොරියෙන් එළියට වැටෙනවා. ඉතින් මේ බොක්ස් එකේ ඉන්නේ බ්ලූ. ටික වෙලාවක් යනකොට පාරේ ඇවිදින ගමන් හිටපු පුංචි ළමෙක් ඇවිල්ලා ඒ බොක්ස් එක අරලා බලනවා ඒක ඇතුලේ කවුද ඉන්නේ කියලා. බලනකොට එයාට හම්බෙනවා බ්ලූව. ඉතින් මේ පුංචි ළමයාගේ නම ලින්ඩා. ලින්ඩා මෙතනදී තීරණය කරනවා බ්ලූව එයා ගාව දිගටම තියාගන්නවා කියලා. ඉතින් බ්ලූගේ වාසනාවට එයාට කිසිම කරදරයක් නැතුව හොඳට ජීවත් වෙන්න පුළුවන් තැනක් එයාට හම්බෙනවා. ඉතින් ওই විදිහට ලින්ඩා බ්ලූව හදාගන්න තීරණය කරනවත් එක්කම අවුරුදු ගානකට පස්සේ අපිට පෙන්නනවා ලින්ඩායි බ්ලූයි දෙන්න හොඳටම ලොකු වෙලා ඉන්නවා. ඉතින් මේ වෙනකොට බ්ලූ ගොඩක් ලොකු ගිරවෙක්. ඒ වගේම එයා ලින්ඩාත් එක්ක තමයි තාම ජීවත් වෙන්නේ. මේ වෙනකොට බ්ලූ ලින්ඩා එක්ක ගොඩ කාලයක් ජීවත් වෙලා තියෙන නිසා එයාට ගෙදර තියෙන හැම දෙයක්ම වගේ හොඳට හුරු වෙලා තියෙන්නේ. ඒ වගේම මෙයාට තාමත් පියාඹන්න පුළුවන්කමක් නැහැ. මෙයා ගේ ඇතුලේ හැදුන නිසා සාමාන්‍ය මිනිස්සු වගේම තමයි මෙයාත් හැදිලා ඉන්නේ. ඉතින් මේ ලින්ඩාට තියෙනවා පොත් කඩයක්. මෙයාලා දෙන්න කරන්නේ උදේම නැගිටලා ගිහිල්ලා පොත් කඩේ ඕපන් කරලා ඒකට එන මිනිස්සුන්ට පොත් විකුණන එක. ඉතින් අදත් වෙනදා වගේම දෙන්නම ගිහිල්ලා පොත් කඩේ ඕපන් කරනවා. ලින්ඩා පොත් කඩේ දොර අරිනවත් එක්කම එයා දකිනවා මිනිස්සෙක් එයාගේ දොර ඉස්සරහා වැටිලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ ලින්ඩා යාට උදව් කරනවා නැගිටින්න. මෙතනදී ලින්ඩාට උදව් කරාට පස්සේ එයාගෙන් අහනවා ඔයා ආවේ පොත් අරගන්නද කියලා. ඉතින් එතකොට මේ මිනිස්සයා කියනවා නෑ මම කිලෝමීටර් 6000ක් පහු කරගෙන මෙහාට ආවේ. මෙන්න මේ නිල් පාට ගිරව නිසා කියලා. ඉතින් ඊට පස්සේ ආයා ගාව තියෙන කාඩ් එකක් අරගෙන ලින්ඩාට දෙනවා. ඉතින් මේ කාඩ් එකේ තියෙන විදිහට මෙයා ඇවිල්ලා තියෙන්නේ බ්‍රසීල් වලින්. මෙයා එහෙ ඉන්න කුරුළු විද්‍යාඥයෙක්. මෙයාගේ නම ටූලියෝ. ඉතින් මෙයා මෙහාට ඇවිල්ලා තියෙන්නේ බ්ලූව මෙහෙන් ආපහු අරගෙන ගිහිල්ලා එයාලා හොයාගෙන ඉන්න බ්ලූගේ සත්තු වර්ගයේම ගෑනු සතෙක් එක්ක එකතු කරන්න. ඉතින් මේක නිසා තමයි ටූලියෝ මෙහාට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතනදී ටූලියෝ මේ විස්තරය ලින්ඩාට කියනකොට ලින්ඩා යාට කියනවා මේ බ්ලූට හරියට පියාඹන්නවත් බෑ. ඒක නිසා මම කැමති නෑ මෙයාව මෙහෙන් ආපහු අරගෙන යන්න. ඒක නිසා ඔයා දැන්ම මෙහෙන් ආපහු යන්න කියලා. ඉතින් එහෙම කියනකොට ටූලියෝ කියනවා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අපි විද්‍යාගාරය ඇතුලේ තමයි මේ වැඩේ සිද්ධ කරන්නේ. ඒක නිසා ඔයා මේකට අනිවාර්යයෙන්ම කැමති වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙයාලා මේ ලෝකෙන් වද වෙලාම යයි කියලා. ඉතින් එහෙම කිව්වත් ලින්ඩාට මේකට කැමති වෙන්නේ නෑ. ඊට පස්සේ ටූලියෝ එයාගේ කාඩ් එක ලින්ඩාට දීලා එයා එතනින් ආපහු යනවා හදිස්සියක් වුණොත් එයාට අනිවාර්යයෙන්ම කතා කරන්න කියලා. ඉතින් ඊට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා බ්ලූ ට්‍රැක් එකක් හදා
බලාගෙන පියාඹන්න ඉගෙන ගන්න හදනවා. මොකද ලින්ඩා අර කියපු කතාව මෙයාට ඇහිලා. ඒක නිසා මෙයා දැන් කරන්න හදන්නේ පියාඹන්න ඉගෙන ගන්න. මොකද මෙයා හිතාගෙන ඉන්නේ කුරුල්ලෙක් වෙලත් පියාඹන්න බැරි වුණොත් ඒකෙන් කිසි වැඩක් නැහැ කියලා. ඉතින් මෙතනදී මෙයා පියාඹන්න උත්සාහ කරලා අන්තිමේදී මෙයාට සිද්ධ වෙන්නේ එතන තියෙන ලයිට් වල ටිකත් ඇගේ ඔතාගෙන එල්ලෙන්න. ඉතින් මෙතනදී මෙයා මේ වැඩේ සිද්ධ කරගන්නවත් එක්කම මේ සද්දය ඇහිලා ලින්ඩා එතනට එනවා. ඒ ඇවිල්ලා බලනකොට එයා දකින්නවා බ්ලූ එතන ලයිට් වලක් ඔතාගෙන එල්ලිලා ඉන්නවා. ඉතින් මේක දැකපු ගමන් එයාට තේරුම් යනවා මෙයා මේ පියාඹන්න ඉගෙන ගන්න ගිහින් තමයි මේ වැඩේ සිද්ධ කරගෙන තියෙන්නේ කියලා. ඉතින් ඒක දැකපු ගමන්ම එයාට හිතෙනවා බ්ලූව මෙහෙන් අර බ්‍රසීල් වලට අරගෙන ගියොත් මෙයාට කැලේට හුරු වෙලා කුරුල්ලෙක් විදිහට ජීවත් වෙන්න ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඊට පස්සේ එයා ටූලියෝට කතා කරනවා. ඉතින් ওই විදිහට ලින්ඩා ටූලියෝට කතා කරාට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ටූලියෝයි ලින්ඩායි බ්ලූව අරගෙන බ්‍රසීල් වලට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ වෙනකොට බ්‍රසීල් වල උත්සව සමය තියෙන්නේ. මේ කාලේ වෙනකොට හැමතැනම වගේ උත්සව පවත්වනවා. මේ තියෙනවා කුරුල්ලන් වෙනුවෙන්ම හැදුණු විශේෂ ලොකු උත්සවයක්. ඉතින් ඒකට තව දවස් කිහිපයක් විතරයි තියෙන්නේ. ඒක නිසා තමයි මේ ගොඩක් මිනිස්සු පාරවල් වල කුරුල්ල වගේ ඇදගෙන නටනට යන්නේ. ඉතින් ওই විදිහට කට්ටියම මෙහාට එනවත් එක්කම අපිට පෙන්නනවා බ්ලූව හම්බෙන්න එතනට යාළුවෝ දෙන්නෙක් එනවා. ඉතින් මෙයාලා කඩ්ඩියත් මෙහි ජීවත් වෙන කුරුල්ලෝ දෙන්නෙක්. මේ ඉන්න කහපාට පුංචි කුරුල්ලා සැම්බා යාගේ යාළුවා නිකෝ. ඉතින් මෙයාලා දෙන්නත් සංගීතයට ගොඩක් කැමති කුරුල්ලෝ දෙන්නෙක්. මෙතනදී මෙයාලා දෙන්න බ්ලූව දකින්නවත් එක්කම යාගෙන් අහනවා ඔයා කොහෙන්ද මෙහාට ආවේ? ඔයා මෙහාට ආවේ අපිත් එක්ක උත්සවේ සමරන්නද කියලා. ඉතින් එතකොට බ්ලූ කියනවා නෑ මම මෙහාට ආවේ ගෑන් ළමයෙක්ව හම්බෙන්න කියලා. ඒත් එක්කම නිකෝයාගෙන් අහනවා එහෙනම් ඔයා මොකද මේ කූඩුවක් ඇතුලේ කරන්නේ? මං ඔයාට උදව් කරන්නද කූඩුවෙන් එළියට එන්න කියලා. එතකොට බ්ලූ කියනවා නෑ මම මේක ඇතුලේ ඉන්න එක මට ආරක්ෂිතයි. ඒක නිසා මම මෙතෙන්ට වෙලා ඉන්නම් කියලා. ඉතින් එහෙම කියලා එයා එතනින් එන්න යනවා. ඉතින් ওই විදිහට බ්ලූ යාලා දෙන්නට කතා කරලා එනවත් එක්කම ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා බ්ලූයි කට්ටිය ටූලියෝගේ විද්‍යාගාරයට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ විද්‍යාගාරයේ ගොඩක්ම ඉන්නේ තුවාලුණු කුරුල්ලෝ. මෙයා කරන්නේ තුවාලුණු කුරුල්ලෝ මෙහාට අරගෙන ඇවිල්ලා යාලට බෙහෙත් කරලා බලාගන්න එක. ඉතින් මෙතනදී මෙයාලා කට්ටිය ටිකක් අතුලට එනකොට මෙයාලා දකින්නවා නයිජිල්ව. ඉතින් මේ නයිජිල් කියන්නේ සුදු පාට ලොකු ගිරවෙක්. මෙයා තමයි අද අපේ කතාවේ ප්‍රධානම හතුරා. ඉතින් මෙයා මෙතන ඉන්නේ ඇයි කියලා ඔයාලට තව ටික වෙලාවකින් දැනගන්න පුළුවන් වෙයි. ඉතින් ওই විදිහට නයිජිල්වත් බලාගෙන කට්ටියම ඉස්සරහට ආවට පස්සේ ලින්ඩායි ටූලියෝයි දෙන්න බ්ලූව ලෑස්ති කරලා යවනවා ඇතුළේ ඉන්න ගෑනු සතාව හම්බෙන්න. ඉතින් මෙතනදී බ්ලූ හොදටම බය වෙලා ඉන්නේ. මොකද මෙයා කවදාවත් මේ වගේ තැනකට තනියම ගිහිල්ලා නැහැ. ඒක නිසා එයා ලින්ඩාව හොයන්න පටන් ගන්නවා. ඒත් ඉතින් ටික වෙලාවක් යනකොට එයා දකින්නවා උඩින් පියාඹලා එන. එයා හම්බෙන්න ආපු ගෑනු සතාව. ඉතින් යාව දැකපු ගමන් බ්ලූ එතනම හොල්මන් වෙලා වගේ බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් යනකොට එන ගෑනු සතා කෙලින්ම ඇවිල්ලා බ්ලූගේ ඔළුව අල්ලලා එයාව හිර කරනවා. ඉතින් මෙයා හිතන්නේ බ්ලූ එහාට ඇවිල්ලා තියෙන යාට කරදරයක් කරන්න කියලා. ඒත් ඉතින් ටික වෙලාවක් යනකොට තමයි බ්ලූගෙන් එයාට කරදරයක් නැහැ කියලා තේරෙන්නේ. ඊට පස්සේ ආ බ්ලූට කියනවා එහෙනම් ඔයා දැන්ම මාත් එක්ක මෙහෙන් පැනලා යන්න ලෑස්ති වෙන්න කියලා. ඉතින් මේ ගෑනු සතාගේ නම ජුවෙල්. ඉතින් මෙයාව මෙතනට අර විද්‍යාඥයා අල්ලගෙන ඇවිල්ලා තියෙන්නේ කැලේ. ඉතින් මෙයා හිතාගෙන ඉඳලා තියෙන්නේත් මෙයා විතරයි මෙයාගේ වර්ගෙන් ඉන්න එකම කෙනා කියලා. ඉතින් මෙතනදී තමයි මෙයා දැනගන්නේ මෙයා වගේම තව කෙනෙක් මෙහි ඉන්නවා කියලා. ඉතින් ওই විදිහට ජුවෙල් බ්ලූට කියනවත් එක්කම බ්ලූත් එයාගේ පස්සෙන් යනවා එයා මොකද කරන්න කියලා බලන්න. ඉතින් මේ වෙනකොට ජුවෙල් මෙහෙන් පැනලා යන්න පොඩි කවුලුවක් හදන ගමන් ඉන්නේ. මෙතනදී බ්ලූ එයාට කියනවා මම මෙහාට ආවේ පැනලා යන්න නෙවෙයි ඔයත් එක්ක ටික වෙලාවක් කතා කරන්න කියලා. ඒත් එක්කම ජුවෙල්ට හොදටම තරහ යනවා. එතකොට ඔයාට මෙහෙන් පැනලා යන්න ඕනේ නැත්ද? ඔයාට මාත් එක්ක කතා කර කර ඉන්නද ඕනේ කියලා. ඒත් එක්කම බ්ලූ කියනවා මං එහෙම දෙයක් නෙවෙයි කිව්වේ. ඔයා වැරදියට වටහාගෙන ඉන්නේ කියලා. ඉතින් මේ කතාවෙන් ජුවෙල්ට තවත් තරහ යනවා. ඊට පස්සේ එයා බ්ලූගේ අගට පැනලා එයාට කොටන්න පටන් ගන්නවා. ඉතින් මේ දිහා බලාගෙන ඉන්න ලින්ඩායි ටූලියෝ දෙන්න හිතන්නේ එයාලා මෙහාට බ්ලූව එක්කගෙන ආපු වැඩේ හරි කියලා. මොකද එයාලා බ්ලූව මෙහාට අරගෙන ආවේ ජුවෙල් එකට එකතු කරන්න. ඉතින් මෙයාලා දැන් හිතාගෙන ඉන්නේ මේ වැඩේ හරි කියලා. ඒක නිසා මෙයාලා දෙන්න එතනින් එළියට යනවා රෑ කෑම වේලකට. ඉතින් ওই විදිහට යාලා කට්ටිය එළියට යනවත් එක්කම ටික වෙලාවකට පස්සේ අපිට පෙන්නනවා මේ විද්‍යාගාරයේ ඇතුළේ හිටපු නයිජිල් පොඩි රඟපෑමක් කරනවා. එයාට දැන් හොදටම අමාරුයි වගේ.
ඉතින් මෙයා මේ විදිහට රඟපාලා එතන ඉන්න මිනිස්සෙක්ව එයාලකට ගෙන්න ගන්නවා. ඉතින් මෙයා ගාව තමයි මේ විද්‍යාගාරයේ යතුරු සෙට් එක තියෙන්නේ. ඉතින් මෙතනදී නයිජිල් මේ මිනිස්සයා යාව ළඟට ගන්නවත් එක්කම එයා මේ මිනිස්සයාට සිහි නැති වෙන්නම කොටනවා. ඉතින් ඊට පස්සේ එයා ගාව තියෙන යතුරු සෙට් එක අරගෙන ගිහිල්ලා මේ විද්‍යාගාරයේ දොර අරිනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා කවුරු හරි කෙනෙක් විද්‍යාගාරය ඇතුළට එනවා. විද්‍යාගාරයේ ඉන්න කුරුල්ලන්ව හොරකම් කරගෙන යන්න. ඉතින් මේ වෙනකොටත් බ්ලූයි ජුවලුයි දෙන්න මෙතනින් එළියට යන්න උත්සාහ කරන ගමන් ඉන්නේ. ඉතින් යාලා කට්ටිය ටික වෙලාවක් ඒ විදිහට ඉන්නකොට එයාලට එළියෙන් සද්දයක් ඇහෙනවා. ඉතින් ඊට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ ලින්ඩයි ටූලියෝයි දෙන්නව. මේ වෙනකොට එයාලා දෙන්න කැම වේලකට එළියට ගිහිල්ලා ඉන්නේ. ඉතින් එතනදී යාලා කැම ගන්න ගමන් ඉන්නකොට ටූලියෝට කෝල් එකක් එනවා. මේ කෝල් එක එන්නේ පොලිසියෙන්. ඉතින් මෙතනදී පොලිසියෙන් එයාට කතා කරලා කියනවා එයාගේ ලැබ් එකට හොරු පැනලා කුරුල්ලෝ සේරම හොරකම් කරගෙන ගිහිල්ලා කියලා. ඉතින් මේ කතාව දැනගන්නකොට ලින්ඩට දරා ගන්න බැරි වෙනවා. මොකද එයා අවුරුදු ගාණක් තිස්සේම බ්ලූ එක්ක හිටපු නිසා එක දවසක්වත් බ්ලූ නැතුව ජීවත් වෙලා නැහැ. ඉතින් මේක නිසාම දෙන්නම ඉක්මනටම එනවා විද්‍යාගාරයේ තියෙන තැනට එතන මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් මෙතනදී මෙයාලට බලා ගන්න පුළුවන් වෙනවා විද්‍යාගාරයේ හිටපු හැම කුරුල්ලෙක්ම අර ආපු මිනිස්සු ටික හොරකම් කරගෙන ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් යාලා එක සාක්ෂියක්වත් මෙතන තියලා ගිහිල්ලා නැහැ. ඒක නිසා පොලිසිය අයටත් ඒ කට්ටියව හොයාගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙතනදී ලින්ඩට හොදටම දුක හිතලා එයා අඩන්න පටන් ගන්නවා. ඒක දකින ටූලියෝ එයා ගාවට ඇවිල්ලා කියනවා ඔයාගේ මෙතන කිසිම වරදක් නැහැ. මගේ තමයි වරද. මට බැරි වුණා මෙතන ආරක්ෂාව තව ටිකක් වැඩි කරන්න කියලා. ඉතින් ඒත් එක්කම ලින්ඩ එයාගේ ඇඟට කඩාගෙන පයින්න පටන් ගන්නවා. ඔව් මගේ කිසිම වරදක් නැහැ. ඔයාගේ තමයි මෙතන සම්පූර්ණම වැරද්ද. ඔයා තමයි මාව මෙහාට එක්කගෙන ආවේ. මම මෙහාට ආවේ නැත්තම් බ්ලූට අර වගේ සිද්ධියක් සිද්ධ වෙන්නේ නැහෙනි කියලා. ඉතින් එහෙම කියනකොට ටූලියෝ ලින්ඩට කියනවා හරි දැන් සංසුන් වෙන්න. අපි මේ ප්‍රශ්නේ කොහොම හරි විසඳගමු කියලා. ඉතින් ওই විදිහට ටූලියෝ කිව්වට පස්සේ ලින්ඩ යාට කියනවා එහෙනම් අපි දැන් ඉඳන්ම යාලව හොයන්න පටන් ගන්න ඕනි කියලා. ඊට පස්සේ යාලා දෙන්නත් බ්ලූව හොයාගෙන එන්න පටන් ගන්නවා. ඉතින් මේ අතරේ අපේ කතාව එනවා අර කුරුල්ලොන්ව හොරකම් කරපු මිනිස්සු ඉන්න පැත්තට. ඉතින් මෙයාලා කට්ටිය තමයි මේ රියෝ වල ඉන්න කුරුල්ලොන්ව හොරකම් කරලා ඇමරිකාවට පටවන්නේ. මෙතනදී අර ලැබ් එකට පැනලා කුරුල්ලන්ව හොරකම් කරපු උන්චි ළමයා මෙතනට එනවා. මෙයා තමයි හොරෙන්ම ලැබ් එක ඇතුළට ගිහිල්ලා කට්ටියව හොරකම් කරගෙන ආවේ. ඉතින් එයා ඇවිල්ලා එයා අල්ලගත්ත විශේෂම කුරුල්ලෝ දෙන්න. ඒ කියන්නේ බ්ලූයි ජුවලුයි දෙන්න මෙයාලට දීලා සල්ලි ඉල්ල ගන්නවා. ඉතින් මේ ළමයාට මෙතනදී හම්බෙන්නේ පොරොන්දු වුණ ගානෙනුත් භාගයයි. ඉතින් එයා ඉතුරු ගාන ඉල්ලුවාට මේ කට්ටියට ඉතුරු සල්ලි දෙන්නේ නැහැ. කොහොම හරි ඉතින් මෙතනදී මේ ළමයා කුරුල්ලෝ ටික බාර දුන්නට පස්සේ ඒ කට්ටිය ළමයාට කියනවා දැන්ම මෙතනින් එළියට යන්න. ඔයා මෙහි ඉන්න ඕනේ නැහැ කියලා. ඒත් එක්ක මේ ළමයා කියනවා මට යන්න තැනක් නැහැ. මට අම්මා තාත්තා සහෝදරයෝ කවුරුත් නැහැ කියලා. ඉතින් එහෙම කිව්වත් ඒ කට්ටියට කිසිම ගාණක් නැහැ. එයා කියනවා ඒ ළමයාට එතනින් යන්න කියලා. ඉතින් ඊට පස්සේ එයා ගොඩක් දුකින් එතනින් යන්න යනවා. මේ වෙනකොට බ්ලූයි ජුවලි දෙන්න අනිත් කුරුල්ලෝ වගේම කුරුළු කූඩුවක හිර කරලා ඇතුලේ කුරුල්ලෝ ගබඩා කරන කාමරයක ඉන්නේ. ඉතින් මෙයාලා කට්ටිය දැන් කරන්න හදන්නේ මෙහෙ තියෙන අර කුරුල්ලොන්ගේ සැනකලිය අස්සෙම මේ කුරුල්ලෝ ටිකත් එයාපෝට් එකට අරගෙන ගිහිල්ලා මෙයාලගේ ෆ්ලයිට් එක දාගෙන මෙහෙන් අරගෙන යන්න. ඉතින් ඒ විදිහට මෙයාලා ෆ්ලයිට් එක දාගෙන මේ කුරුල්ලෝ ටික මෙහෙන් එළියට අරගෙන ගියොත් ආයේ කවදාවත් ලින්ඩට නම් මේ බ්ලූව හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට බ්ලූවයි කට්ටිය ඇතුලේ හිර කරාට පස්සේ එතන ඉන්න නයිජිල් එතනින් ඇතුළට එනවා ඒ කට්ටිය ඇතුලේ පරිස්සමට ඉන්නවද කියලා බලන්න. ඉතින් මේ නයිජිල් කලින් සර්කස් එක වැඩ කරපු කුරුල්ලේ. එයාගේ තටු යන්න පටන් ගත්තට පස්සේ තමයි එයාව සර්කස් එකෙන් එලවලා දාලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි එයා මේ කට්ටිය ගාවට එකතු වෙලා තියෙන්නේ. ඉතින් මෙයාට හම්බෙලා තියෙන රාජකාරිය තමයි එක එක තැන්වල ඉන්න කුරුල්ලොන්ව අල්ලලා මෙයාලට ගෙනල්ලා දෙන එක. ඉතින් මෙතනදී නයිජිල් ඇවිල්ලා බ්ලූටයි ජුවල්ටයි කියනවා ඔයාලට කවදාවත් මෙතනින් ආපහු පැනලා යන්න නම් හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් එයා එහෙම කියලා එතනින් ආපහු එළියට යන්න යනවා. ඉතින් ඊට පස්සේ ජුවල් ටික වෙලාවක් කල්පනා කරලා මෙතනින් එළියට පැනලා යන්න ක්‍රමයක් හිතන්න පටන් ගන්නවා. මෙතනදී මෙයා මෙයාලගේ කූඩුව එහාට මෙහාට පද්දලා එතනින් එළියට පැනලා යන්න හදනවා. ඒත් එක්කම බ්ලූ කියනවා අයිවා මේ කූඩුව එහාට මෙහාට පද්ද දගලන්නේ. මෙන්න මේ ලොක් එක ඇරෙහම මේ කූඩුව ඇරෙනවා කියලා. ඉතින් මෙයා ලින්ඩ එක්ක ගොඩ කාලයක් ජීවත් වුණ නිසා මේ වගේ කූඩුවල ලොක් එක අරින එක මෙයාට සිම්පල් දෙයක්. ඉතින් මෙතනදී මෙයාලා මේ කූඩුවේ ලොක් එක අරගත්තට පස්සේ එයාලා දෙන්න එතනින් එළියට පියාබලා යන්න හදනවා. ඉතින් ඒත් එක්කම බ්ලූ ජුවල්ට කියන්න හදනවා එයාට පියාඹන්න බෑ කියලා.
ඉතින් මට ඔයාලට කියන්න බැරි වුණා අර මිනිස්සු ටික මේ දෙන්න කකුල් වලට දන්වලක් දාලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තනියෙන් එක්කෙනෙක්ට විතරක් පැනලා යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙතනදී බ්ලූ එයාට තියෙන ලැජ්ජාව නිසාම ජුවෙල්ට එයාට පියාඹන්න බෑ කියලා කියන්නේ නැහැ. ඉතින් ඒක නිසාම ජුවෙල් එතනින් පියාඹලා යන්න හදනවා. ඒත් එක්කම එළිය ඉන්න නයිජිල්ට මේ සද්දය ඇහෙනවා. ඉතින් ඊට පස්සේ එයා එතන ඉන්න මිනිස්සු දෙන්නවත් එක්කගෙන එතනින් ඇතුළට එනවා මොකද්ද ඇතුළේ සිද්ධ වෙන්නේ කියලා බලන්න. ඉතින් මේ වෙනකොට ජුවෙලුයි කට්ටිය මෙහෙන් පැනලා යන්න හදන්නේ. මේක දකින්න නයිජිල් ඉක්මනටම යාලව අල්ලගන්න හදනවා. ඒත් එක්කම බ්ලූ හොටේ අතෑරලා එයා ජුවෙල් එක්ක පියාඹලා යන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී තමයි බ්ලූ ජුවෙල්ට කියන්නේ එයාට පියාඹන්න පුළුවන්කමක් නැහැ කියලා. ඉතින් මෙයා මේ කතාව කියනකොට හොඳටම පරක්කු වැඩි. මොකද මේ වෙනකොට මෙයාලා ඉන්නේ අහසේ. ඉතින් මෙතනදී ටික වෙලාවක් යනකොට දෙන්නම පහළට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට පහළට වැටුණාට පස්සේ දැන් මෙතනින් ජුවෙල්ට පියාඹලා යන්නත් බැරි නිසා එයාලා දෙන්න බිම දිගේ දුවගෙන යන්න පටන් ගන්නවා. ඉතින් ඔය විදිහට ටික දුරක් දුවගෙන යනකොට එයාලගේ පස්සෙන් නයිජුලි අර මිනිස්සු දෙන්නයි පන්නන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙනකොට මේ මුළු නගරේම බලාගෙන ඉන්නේ මෙයාලගේ ෆුට්බෝල් මැච් එක දිහා. මේ වෙද්දි මෙයාලගේ රටේ ලොකු ෆුට්බෝල් මැච් එකක් පවත්වනවා. ඉතින් ඒක නිසා මිනිස්සු කාටවත් මෙයාලා මේ පාරේ දුවන එක ගැන කිසිම ගාණක් නැහැ. ඉතින් මෙතනදී ටික වෙලාවක් යනකොට මේ කට්ටිය ගොඩක් දුර දුවගෙන ගිහිල්ලා අත්වැරදීමකින් තහඩුවක් උඩට වැටෙනවා. ඉතින් ඊට පස්සේ යාලා කට්ටිය තහඩුව දිගේ යන්න පටන් ගන්නවා. මේකෙන් මෙයාලගේ ගමන ගොඩක් වේගවත් කරගන්න පුළුවන් වෙනවා. ඒත් ඉතින් මේ වෙනකොට නයිජිල් මෙයාලගේ පස්සෙන් ගොඩක් වේගෙන් එන ගමන් ඉන්නේ. ඉතින් මෙතනදී මෙයාලා ටික දුරක් මේ තහඩුව එනකලා ගිහිල්ලා බ්ලූ පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා ටිකක් දුරට ගිහිල්ලා එකපාරටම පැත්තට හරවනවා. ඒකෙන් යාලගේ පස්සෙන් ආපු නයිජිල් ගිහිල්ලා කරන්ට් බොක්ස් එක වැදිලා කරන්ට් එක වදිනවා. ඉතින් මේකෙන් මේ මුළු පළාතෙම කරන්ට් එක නැති වෙලා යනවා. ඒකෙන් ෆුට්බෝල් මැච් එක බල හිටපු කට්ටියට අන්තිම ගෝල් එක බලා ගන්න බැරි වෙනවා. ඒකෙන් යාලට මැච් එක දින්නද පෙරදුනාද කියලාවත් හිතා ගන්න බැරි වෙනවා. ඉතින් ඔය විදිහට නයිජිල්ට කරන්ට් එක වදිනවත් එක්කම බ්ලූයි ජුවෙලුයි දෙන්නා කිසිම ප්‍රශ්නයක් නැතුව එතනින් පැන ගන්නවා. ඒත් ඉතින් යාලගේ කකුල් වලට දාලා තිබ්බ දන්වැල තාමත් ඒ විදිහටම තියෙනවා. ඉතින් දැන් මෙයාලා කරන්න හදන්නේ මේක ගලව ගන්න පුළුවන් තැනක් හොයාගෙන යන්න. ඉතින් ඊට කලින් මෙයාලට සිද්ධ වෙනවා අද රෑ ඉන්න තැනක් හොයාගන්න. මොකද මෙයාලා රෑ කැලේ මැද හිටියොත් මෙයාලට මොකෙක් හරි සතෙක් පහර දෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ජුවෙල් බ්ලූට කියනවා අපි ගහ උඩට නැගලා ගහට වෙලා ඉමු කියලා. එතකොට බ්ලූ එයාට කියනවා මේ කැලාව ගොඩක් භයානකයි. මේ වගේ තැන්වල අපි ඉන්න ඕනේ නෑ. ඒක නිසා අපි අර ඈත පේන ගෙදර උඩට යමු කියලා. ඉතින් මෙතනදී ජුවෙල් ඒකට කැමති වෙනවා. මොකද මේ බ්ලූට ගස් උඩට පියාඹලා යන්නත් බැරි නිසා එයා කියන දේට කැමති වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක්වත් නෑ. ඉතින් ඊට පස්සේ ටික වෙලාවක් යනකොට එයාලා දෙන්න එනවා ඒ ගේ ගාවට. එයාලා දෙන්නේ ගේ ගාවට ඇවිල්ලා එතන නිදා ගන්න පටන් ගන්නවා. ඉතින් මේ අතරේ අපේ කතාව එනවා ආපහු ලින්ඩලාගේ පැත්තට. මේ වෙනකොට එයාලා දෙන්න මුළු රෑම එයාලා හදපු පෝස්ටර් නගරයේ වටේ බෙදන ගමන් ඉන්නේ බ්ලූව හොයාගන්න. ඒත් ඉතින් එයාලට කිසිම තොරතුරක් බ්ලූ ගැන හොයාගන්න බැරි වෙනවා. ඉතින් ওই විදිහට මුළු රෑම බ්ලූ ගැන හොයුවට පස්සේ එයාලා දෙන්නට දන්නේම නැතුව ලැබ් එක ඉස්සරහම නිින්ද ගිහිල්ලා. ඉතින් උදේ එයාලා දෙන්න නැගිටිනකොට එයාලා ගාවට එනවා අර බ්ලූව හොරකම් කරගෙන ගියපු පුංචි ළමයා. ඉතින් එයාට මේ පෝස්ට් එක හම්බෙලා එයාට හිතිලා මේ කට්ටියට බ්ලූ ගැන විස්තරයක් දෙන්න ඕනේ කියලා. ඉතින් එයා මෙතනට ඇවිල්ලා ලින්ඩටයි ටූලියෝටයි කතා කරලා එයාට කියනවා මං දන්නවා ඔයාලගේ කුරුල්ලෝ මේ වෙනකොට ඉන්න තැන. මට පුළුවන් ඔයාලා වෙතනට එක්කගෙන යන්න කියලා. ඉතින් එහෙම කියනකොට ටූලියෝ ලින්ඩට කියනවා මේ කොල්ලව නම් විශ්වාස කරන්න බෑ. අපි කොහොමද මේ දැන් හම්බුන මේ කොල්ලව විශ්වාස කරන්න කියලා. එතකොට ලින්ඩාට කියනවා අපිට කරන්න දෙයක් නෑ. අපිට මෙයාත් එක්ක යන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට බ්ලූව හොයාගන්න බැරි වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ යාලා දෙන්න මේ පුංචි ළමයාත් එක්ක බ්ලූව හොයාගෙන එන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට ඒ කට්ටිය බ්ලූව හොයාගෙන එන අතරේ අපේ කතාව ආපහු වෙනවා බ්ලූගේ පැත්තට. ඉතින් මේ වෙනකොට බ්ලූයි ජූලියෝ දෙන්න කැලේ මැදින් ඇවිදගෙන යන ගමන් ඉන්නේ. එයාලගේ මේ කකුලේ තියෙන දන්වැල ගලව ගන්න හිතාගෙන. ඉතින් මෙතනදී බ්ලූ එයා දන්න වැඩ ටිකක් දාලා මේක ගලවන්න හදනවා. ඒත් ඉතින් එයාට පුළුවන් වෙන්නේ නැහැ මේක ගලවන්න. ඉතින් ওই විදිහට දෙන්නත් එක්ක කැලේට වෙලා ඉන්නකොට එයාලට දැනෙනවා කවුරු හරි කෙනෙක් එයාලා දිහා බලාගෙන ඉන්නවා කියලා. ඉතින් ටික වෙලාවක් යනකොට එයාලා දිහා හොරෙන් බලාගෙන හිටපු කට්ටිය එයාලගේ පැත්තට එනවා. ඉතින් මේ පුංචි කුරුල්ලෝ වගේක් මෙයාලා කට්ටිය පුංචි වුණාට මෙයාලගේ වැඩ නම් පුංචි නෑ.
මෙයාලා කට්ටිය ඇවිල්ලා බ්ලූගේ ජුවෙල්ගේ තටු ගලවන්න පටන් ගන්නවා. ඉතින් ටික වෙලාවක් යනකොට බ්ලූටයි ජුවෙල්ටයි මේ කට්ටියව පාලනය කරගන්න බැරි වෙනවා. මෙතනදී මේ පුංචි ගුරුල්ලෝන්ගේ තාත්තා එතනට ඇවිල්ලා යාළුව අරගන්නවා. ඉතින් මෙයාගෙනම රෆායල් කියන්නේ මේ පළාතේ ජීවත් වෙන කුරුල්ලෙක්. ඉතින් මෙතනදී රෆායල් හිතාගෙන ඉන්නේ බ්ලූයි ජුවෙලුයි දෙන්න කපල් එකක් කියලා. ඒත් ඉතින් ටික වෙලාවක් යනකොට එයාලා දෙන්නම පැහැදිලි කරනවා එයාලා කපල් එකක් නෙවෙයි, එයාලා දෙන්නගේ කකුල් දන්වැල් වලින් ගැට ගහලා තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී ජුවෙල් රෆායල්ගෙන් අහනවා ඔයාට පුළුවන් ද අපිට උදව් කරන්න මේ දන්වැල ගලව ගන්න කියලා. එතකොට රෆායල් එක පයින් මේකට කැමති වෙනවා. මොකද මෙයාටත් ඕනේ මේ ගෙදරින් පොඩ්ඩක් එළියට යන්න. ඉතින් ඒක නිසාම එයාගේ නෝනට කතා කරලා එයාගෙන් අහනවා මම මේ කට්ටියව ලුයිස්ට මුණ ගැස්සලා එන්නද කියලා. ඉතින් මෙයා බලාගෙන හිටියේ කොහොම හරි ගෙදරින් එළියට පැන ගන්න අවස්ථාවක් අරගන්න. ඉතින් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න රෆායල් ඉක්මනටම බ්ලූයි ජුවෙල්වයි එකගෙන එනවා ලුයිස් ඉන්න තැන හොයාගන්න. ඉතින් මේ අතරේ අපේ කතාව එනවා නයිජිල්ගේ පැත්තට. ඉතින් මේ වෙනකොට නයිජිල් ඇවිල්ලා ඉන්නේ වදුර සෙට් එකක් හොයාගෙන. මේ වදුර සෙට් එක මේ පළාතේ ඉන්න මිනිස්සුගේ බඩු හොරකම් කරන වදුර සෙට් එකක්. මෙතනදී නයිජිල් මෙයාලගෙන් අහනවා ඔයාලට මම වැඩක් බාර දුන්නොත් කරන්න පුළුවන්ද කියලා. ඒත් ඉතින් මේ වදුර මුලින්ම කැමති වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ නයිජිල් එතන ඉන්න එක වදුරෙක් උඩට අරගෙන ගිහිල්ලා බිමට වට්ටනවා කියලා බය කරලා එයාව කැමති කරගන්නවා මේ වැඩේට. ඉතින් ඒකෙන් එතන ඉන්න මුළු වදුර රංචුවම මේ නයිජිල්ට යටත් වෙනවා. ඉතින් ඊට පස්සේ නයිජිල් එයාලට කියනවා නිල් පාට කුරුල්ලෝ දෙන්නෙක්ව තමයි ඔයාලට අල්ලන්න තියෙන්නේ. එයා කට්ටිය කොහෙ හිටියත් එයාලව හොයාගෙන ඇවිල්ලා මට ආපහු බාර දෙන්න ඕනේ කියලා. එයාම කියලා රිලවුන්ව මෙතනින් පිටත් කරලා යවනවා. ඉතින් දැන් අර හොරුන්ගේ කණ්ඩායම නයිජිල්ට තමයි බ්ලූවයි ජුවෙල්වයි අල්ලන වැඩේ බාර දීලා තියෙන්නේ. ඉතින් ඔය විදියට එයා රිලවුන්ව පිටත් කරලා එවනවත් එක්කම අපේ කතාව ආපහු වෙනවා බ්ලූලගේ පැත්තට. මේ වෙනකොට බ්ලූයි ජුවෙල්වි දෙන්න රෆායල් එක්කගෙන ගිහිල්ලා තියෙන්නේ මෙහෙ තියෙන උසම තැනට. ඉතින් යාලා කට්ටිය දැන් කරන්න හදන්නේ බ්ලූට පියාඹන්න උගන්වන්න. මෙතනදී මෙයාලා දෙන්න එකට සම්බන්ධ වෙලා තියෙන නිසා දෙන්න එකටම තමයි පියාඹන්න හදන්නේ. ඉතින් මෙතනදී රෆායලුයි ජුවෙලුයි දෙන්න බ්ලූට පියාඹන විදිය කියලා දීලා එයාලා දෙන්න කෙලින්ම දුවගෙන එනවා එතනින් පහළට පයින්න. ඒත් ඉතින් බ්ලූ මෙතනදී මුලින්ම බය වෙනවා. එයා බය වෙන නිසාම එයාලා දෙන්නට සිද්ධ වෙනවා එතනින් පහළට පියාඹනවා වෙනුවට එතනින් පහළට ඇදගෙන වැටෙන්න. ඉතින් මෙයාලා දෙන්නගේ වාසනාවට මෙයාලා බිමටම වැටෙන්නේ නෑ. එතනින් මිනිස්සේ පැදගෙන යන රොකට් එකක් වගේ එකක් උඩට තමයි වැටෙන්නේ. ඉතින් මේකට කියන නම මම දන්නේ නෑ. ඔයාලා ඒක ගැන දන්නවනම් පහලින් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් මෙතනදී මෙයාලා දෙන්න මේක උඩ නැගලා කෙලින්ම පහළට එන්න පටන් ගන්නවා. අන්තිමේදී මෙයාලා කට්ටිය වේගෙන් ඇවිල්ලා බීච් එකේ තමයි නතර වෙන්නේ. කොහොමද ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව මෙයාලට පහළට එන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඊට පස්සේ රෆායලුයි කඩ්ඩිය එතන තියෙන වාහනයක නැගලා එතනින් පිටත් වෙලා යනවා ලුයිස් ඉන්න තැන හොයාගන්න. ඉතින් මේ විදිහට මෙයාලා කට්ටිය ලුයිස් හොයාගෙන යන අතරේ අපිට පෙන්නනවා එතන ළඟම එහා පැත්තේ ඉන්න ලින්ඩලාව. මේ වෙනකොට එයාලත් බ්ලූව හොයාගෙන යන ගමන් ඉන්නේ. ඉතින් එයාලා කට්ටිය දැන් යන ගමන් ඉන්නේ අර හොරු කට්ටිය කුරුල්ලොන්ව හිර කරලා තියෙන ගබඩා කාමරේ තියෙන තැන හොයාගෙන. ඉතින් ওই විදිහට ඒ කට්ටියත් යනකොට ආපහු සැරයක් අපිට පෙන්නනවා බ්ලූලව. මේ වෙනකොට එයාලා වාහනේ නැගලා ඇවිල්ලා එයාලට ඕන කරන තැනින් බහැලා ඉන්නේ. මෙතනදී මෙයාලට හම්බෙනවා නිකොයි සම්බයි දෙන්න. ඉතින් ඔයාලට මතක ඇති මුලින්ම බ්ලූ මෙහාට ආවත් එක්කම එයාට හම්බුනේ මේ දෙන්න. ඉතින් මෙතනදිත් ආපහු සැරයක් ඒ දෙන්නව හම්බෙනවා. මෙයාලා දෙන්න රෆායල්ගේ හොඳ යාළුවෝ. ඒක නිසා මේ දෙන්නත් මේ රෆායල් එක්ක බ්ලූලට උදව් කරන්න එන්න කැමති වෙනවා. ඉතින් ඊට පස්සේ යාලා කට්ටිය ලුයිස්ව හොයාගෙන එතනින් ඇතුළට එනවා. ඉතින් මේ විදිහට මෙයාලා ඇතුළට එනවත් එක්කම මෙයාලව දකිනවා අර රිලව් කණ්ඩායමේ එක්කෙනෙක්. ඉතින් ඒක දැකපු ගමන් එයාලගේ නායකයාට කියනවා මේ කට්ටිය ඉන්න තැන. ඉතින් මේ වෙනකොට කට්ටියම ඇවිල්ලා ඉන්නේ පාටි එකක් තියෙන තැනකට. ඉතින් මෙතන මේ වෙද්දී අර රිලව් කණ්ඩායම දන්නවා. ඒක නිසා එයාලා කට්ටිය ලෑස්ති වෙනවා මෙතනට පහර දීලා බ්ලූවයි ජුවෙල්වයි අල්ලගන්න. ඉතින් මෙතනදී ටික වෙලාවක් යනකොට කට්ටියම පාටි එක තියෙන තැනට ඇවිල්ලා එතන ගොඩක් විනෝද වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතන මෙයාලා කට්ටිය මේ පාටි එක දාන්නේ මෙහි තියෙන සැනකලි සමය නිසාමයි. ඉතින් මේ පාටි එකේ කට්ටියම ටික වෙලාවක් විනෝද වෙවි ඉන්නකොට යාලා හිතුවේවත් නැති විදිහට අර රිලව් කණ්ඩායම එතනට පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන් මේ කුරුල්ලොත් බලාගෙන ඉන්නේ නෑ. එයාලා කට්ටිය බ්ලූටයි ජුවෙල්ටයි උදව් කරන්න ඕන නිසා මේ රිලව් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට සටන යන අතරේ එතන ඉන්න ලොකු කුරුල්ලෙක් බ්ලූවයි ජුවෙල්වයි අල්ලගෙන එතනින් එහා පැත්තේ යන කෝච්චියක් උඩට අරගෙන ගිහිල්ලා යාලට මෙහෙන් පැනලා යන්න උදව් කරනවා. ඒත් එක්කම රෆායලුයි නිකොයි සම්බයි තුන් දෙනාත් එයාලත් එක්කම ඒ කෝච්චිය උඩට නගිනවා.
ඉතින් ඒකෙන් එයාලට රිලවුන්ගෙන් බේරිලා පැනලා යන්න පුළුවන් වෙනවා. ඉතින් ওই විදිහට මේ කට්ටිය රිලවුන්ගෙන් බේරිලා මෙහෙන් පැනලා යනවත් එක්කම අපි කතාව එනවා ආපහු ලින්ඩලාගේ පැත්තට. මේ වෙනකොට පුංචි ළමයා ලින්ඩයි ටූලියෝයි දෙන්නව එක්කගෙන ගිහිල්ලා තියෙන්නේ කුරුල්ලෝ ගබඩා කරලා ඉන්න තැන පෙන්නන්න. ඉතින් යාලා කට්ටිය එතනට ගිහිල්ලා බලනකොට එතන එක කුරුල්ලෙක්වත් නැහැ. මොකද මේ වෙනකොට අර හොරු සෙට් එක කුරුල්ලෝ සේරම එකතු කරලා යාලගේ වාහනයට පටවලා තියෙන්නේ. ඉතින් යාලා කට්ටිය දැන් කරන්න හදන සැනකලිය යන වාහනයක් වගේ යාලගේ වාහනේ වෙනස් කරගෙන ඒ වාහනේ ඇතුලේ කුරුල්ලෝ ටික පටවගෙන එයාපෝට් එකට අරගෙන යන්න. ඉතින් මේක තමයි මෙයාලට හැංගිලා යන්න තියෙන හොඳම විදිහ. ඉතින් මෙතනදී මෙයාලා කට්ටිය මේ කුරු ටික දිහා බලාගෙන ඉන්නකොට එතනට එනවා ඒ හොරු කණ්ඩායමේ දෙන්නේ. ඒක දකින්නවත් එක්කම ලින්ඩයි ටූලියෝ දෙන්න එතන හැංගෙනවා. ඊට පස්සේ අර පුංචි ළමයා අර කට්ටියට කතා කරනවා. මෙතනදී මේ හොරු දෙන්න අහනවා ඔයා පහුවාවද? ඔයා කැමතිද අපිත් එක්ක ආයෙත් වැඩ කරන්න කියලා. එතකොට අර පුංචි ළමයා කියනවා ඔව් මම කැමතියි ඔයාලත් එක්ක ආයෙත් වැඩ කරන්න. ඉතින් දැන් ඔයාලා මොකද ඉස්සරහට කරන්න හදන්නේ කියලා. ඉතින් මෙහෙම කියනකොට මෙයාලගේ මුළු ප්ලෑන් එකම මෙයා මෙතනදී මේ පුංචි ළමයාට කියනවා. ඒකෙන් ලින්ඩටයි ටූලියෝට දැනගන්න පුළුවන් වෙනවා මොකද්ද මෙයාලා කට්ටිය දැන් ඉස්සරහට කරන්න හදන්නේ කියලා. ඉතින් ඒක දැනගත්තට පස්සේ යාලා දෙන්න තීරණය කරනවා කොහොම හරි මෙයාලා කට්ටියගේ පස්සෙන් ගිහිල්ලා බ්ලූව නිදහස් කරගන්නවා කියලා. ඉතින් මේ විදිහට මෙයාලා කට්ටිය මෙයාලගේ ප්ලෑන් එක කිව්වට පස්සේ යාලාට පුංචි ළමයාත් එක්කගෙන එයාලගේ වාහනේ තියෙන පැත්තට යන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට එයාලා කට්ටිය එතනින් ගියාට පස්සේ ටූලියයි ලින්ඩයි දෙන්න තීරණය කරනවා එයාලත් මේ කට්ටියගේ පස්සෙන්ම එහාට යන්න ඕනේ කියලා. ඉතින් ඒක තීරණය කරාට පස්සේ යාලා එතනින් එළියට ඇවිල්ලා එහාට යන්න ක්‍රමයක් හිතන්න පටන් ගන්නවා. එතකොට යාලා දකිනවා එතන තියෙන බයික් එකක්. ඉතින් මෙතනදී ටූලියෝ මේ බයික් එකට නැගලා ලින්ඩවත් දාගෙන යන්න පටන් ගන්නවා. අර සැනකලියේ වාහන නවත්තලා තියෙන තැන හොයාගෙන. ඉතින් යාලා දන්නවා මේ වෙනකොට ඒ වාහනේ තියෙන්නේ අනිවාර්යෙන්ම එතන කියලා. ඉතින් මේ අතරේ අපි කතාව ආපහු වෙනවා බ්ලූලගේ පැත්තට. මේ වෙනකොට යාලා කට්ටිය අර කෝච්චි පෙට්ටියේ නැගලා යන ගමන් ඉන්නේ ලුයිස්ගේ ගෙදර හොයාගෙන. මොකද එයා මේ වෙනකොට එයාගේ ගෙදර ඉන්නේ. ඉතින් මේ විදිහට මෙයාලා ටික දුරක් යනකොට බ්ලූ ජුවෙල් ළකට පොඩ්ඩක් ලං වෙන්න හදනවා. මොකද මේ බ්ලූගේ හිතේ ජුවෙල් ගැන පොඩි කැමැත්තක් තියෙනවා. ඒ වගේම ජුවෙල්ගේ හිතේ බ්ලූ ගැන පොඩි කැමැත්තක් තියෙනවා. හැබැයි ඒක එයාට පෙන්වන්නේ නැහැ. ඉතින් මෙතනදී බ්ලූ එයාගේ කැමැත්ත ජුවෙල්ට කියන්න හදනවත් එක්කම එළියේ යන ගහක කොළයක් ඇවිල්ලා එයාගේ උගුර හිර වෙනවා. ඉතින් ඒකෙන් එයාට ඒ වැඩේ කරගන්න බැරි වෙනවා. ඉතින් මෙයා මේ වැඩේ කරනකන් එයාගේ යාළුවෝ රෆායලුයි කට්ටිය පිටිපස්සට වෙලා බලාගෙන හිටියේ. ඒත් ඉතින් එයා වැඩේ යනාගත්ත නිසා එයාලටත් මේ බ්ලූ ගැන කලකිරීමක් ඇති වෙනවා. කොහොම හරි ඉතින් ওই විදිහට එයාලා කට්ටිය ඉස්සරහට ආවට පස්සේ එයාලට පුළුවන් වෙනවා ලුයිස්ගේ ගෙදර තියෙන තැනින් බැහැ ගන්න. ඉතින් ඊට පස්සේ එයාලා කට්ටිය යනවා ලුයිස්ව හම්බෙන්න. ඉතින් මේ ලුයිස් කියන්නේ කුරුල්ලෙක් නෙවෙයි. මෙයා බොක්සර් බල්ලෙක්. හැබැයි මෙයා අනිත් බොක්සර් බල්ලෝ වගේ මේ කුරුල්ලොන්ව මරන්න පන්නන්නේ නැහැ. මෙයා කුරුල්ලෝ එක ගොඩක් එකමුතුයි. ඉතින් මෙතනදී මුලින්ම බ්ලූ හිතන්නේ මේ බල්ලයාව කන්න හදනවා කියලා. ඒක නිසා එයා බයෙන් එහෙම දුවන්න පටන් ගන්නවා. ඒත් ඉතින් ටික වෙලාවකට පස්සේ තමයි එයාට තේරුම් යන්නේ ලුයිස්ගෙන් මෙයාලට කරදරයක් නැහැ කියලා. ඉතින් ඊට පස්සේ ලුයිස්ට එයාලා මෙහාට ආපු වැඩේ කියලා ලුයිස්ගෙන් උදව්වක් ඉල්ලනවා මේක ගලව ගන්න. ඉතින් ඊට පස්සේ ලුයිස් එයා දන්න දේවල් පාවිච්චි කරලා මේ දන්වල කපලා අයින් කරන්න හදනවා. ඉතින් මෙතනදී මෙයාලා මේ කරන්න හදන වැඩේට බ්ලූයි ජුවෙලුයි දෙන්න නම් කැමති වෙන්නේ නැහැ. මොකද මේ වැඩේ ගොඩක් භයානකයි. පොඩ්ඩක් හරි එහෙම වුණොත් මෙයාලගේ බෙල්ල තමයි කපලා යන්නේ. ඉතින් ඒක නිසාම එතනදී එයාලගේ දන්වල කපලා දාන්න හදනවත් එක්කම එතනට හොදටම බය වෙන ජුවෙලුයි බ්ලූයි දෙන්න එතනින් එහා පැත්තට බියාපන්න හදනවා. ඒකෙන් එයාලට කියතට අහුවෙන්න හදනවා. මේක දකින ලුයිස් ඉක්මනටම එයාගේ කටින් අර දන්වල ඇදලා අරගෙන යාලා දෙන්නව බේර ගන්නවා. ඒකෙන් ඒ ලුයිස්ගේ කටේ තියෙන කෙල දන්වල දිගේ ගිහිල්ලා ජුවෙල්ගේ බ්ලූගේ කකුල් වලට වැටෙනවා. ඉතින් ඊට පස්සේ යාලා දෙන්නගේ කකුල් දෙක දන්වලෙන් ලේසියෙන්ම ගැලවෙනවා. ඉතින් අන්තිමේදී මෙයාලට පුළුවන් වෙනවා ලුයිස් ලව්වම එයාගේ දන්වල ගලව ගන්න. ඉතින් ওই විදිහට දන්වල ගලව ගන්නවත් එක්කම ජුවෙල්ට ගොඩක් සතුටු හිතිලා එයා එතන පියාඹන්න පටන් ගන්නවා. මොකද මෙයා දවසක් තිස්සෙම පියාඹන්නේ නැතුව එකදැන හිර වෙලා හිටපු නිසා මෙයා දැන් පියාඹද්දි මෙයාට ගොඩක් ලොකු සතුටක් ඇති වෙනවා. ඉතින් මේක දකිනවත් එක්කම බ්ලූඩත් හිතෙනවා එයාටත් පියාඹන්න පුළුවන් වුණා නම් හොඳයි නේද කියලා. ඒත් ඉතින් එයාට දැන් පියාඹන්න බැරි නිසා එයා තීරණය කරනවා ආපහු මෙහෙන් ලින්ඩව හොයාගෙන යන්න. ඉතින් ඊට පස්සේ ආයෙ එතනින් ආපහු යන්න යනකොට ජුවෙල් ආපහු එයාගේ පැත්තට ඇවිල්ලා එයාගෙන් අහනවා ඔයා කොහෙද මේ යන්න හදන්නේ කියලා. එතකොට බ්ලූ එයාට කියනවා මම මෙහෙන් ආපහු ලින්ඩව හොයාගෙන යනවා. අපි කතා වුණ විදිහට අපි දන්වල ගලවගත්ත ගමම මං ආපහු යන්න තමයි හිටියේ. ඔයා මෙහෙට වෙලා ඔයා හිටපු විදිහටම ආපහු සැරයක් ඉන්න කියලා.
ඉතින් ඒත් එක්කම ජුවෙල් එයාට කියනවා ඔයා ආපහු මෙහෙන් යන්න ඕනේ නෑ. අපි ඔක්කොම මේ ජීවත් වෙන්න පුළුවන් නේද කියලා. ඒත් එක්කම බ්ලූ කියනවා මට ඔයාලත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කමක් නෑ. මොකද මට පියාඹන්න බෑ කියලා. ඉතින් මෙයා මේක කියන්නේ ගොඩක් ලොකු තරහකින්. ඒත් එක්කම ජුවෙල් එයාට කියනවා එහෙනම් වා යන්න. ඔයාට පියාඹන්න බැරි එක අපේ වැරද්දක් නෙවෙයිනි කියලා. ඉතින් මේ කතාවට බ්ලූට හොදටම තරහ යනවා. ඊට පස්සේ ආ ජුවෙල්ටයි එතන ඉන්න අනිත් කට්ටියටයි හොදටම බැනලා මට පියාඹන්න බැරි වුණත් ලින්ඩා මාව හොදට බලා ගන්නවා කියලා එයා එතන යන්න යනවා. ඒත් එක්කම ජුවෙලුත් අනිත් පැත්තට පියාඹලා යනවා. එයාත් එක්ක හොදටම වැනගෙන. ඉතින් මෙතනදී රපායල් මැදිහත් වෙලා මේ දෙන්නගේ රණ්ඩුව නැති කරන්න හැදුවත් එයාට පුළුවන් වෙන්නේ නැහැ මේ දෙන්නගේ රණ්ඩුව නවත්තන්න. අන්තිමේදී දෙන්නම තරහ වෙලා දෙපැත්තකට යනවා. ඉතින් ඔය විදිහට ටික වෙලාවක් යනකොට රෆායල් බ්ලූගේ පස්සෙන් යනවා එයාව ආපහු එක්කගෙන එන්න. ඒ වගේම නිකොයි සම්පයි දෙන්න ජුවෙල්ගේ පස්සෙන් එනවා එයාව ආපහු එක්කගෙන යන්න. ඉතින් ඔය විදිහට කඩ්ඩියම දෙපැත්තට බෙදලා යනකොට ටික වෙලාවක් යද්දී ජුවෙල්ගේ පස්සෙන් නයිජිල් ඇවිල්ලා එයාව අල්ල ගන්නවා. ඉතින් මෙයා මෙච්චර වෙලාවක් මෙයාලගේ පස්සෙන් ෆලෝ කරලා තියෙනවා මේ කට්ටියව අල්ලගන්න. ඉතින් මෙතනදී අවස්ථාවක් හම්බුන ගමන්ම නයිජිල් ජුවෙල්ව අල්ලගෙන ආපහු එයාලගේ කූඩු තියෙන පැත්තට යන්න පටන් ගන්නවා. ඉතින් මේ සිද්ධිය දකිනවා නිකොයි සැම්පයි දෙන්න. ඒක දැකපු ගමන්ම එයාලා දෙන්න ආපහු වෙනවා බ්ලූට මේ විස්තරේ කියන්න. ඉතින් ඒ විස්තරේ එයාලා කට්ටිය ඇවිල්ලා බ්ලූට කියනවත් එක්කම බ්ලූ ජුවෙල් එක තරහ වෙලා හිටපු එක පැත්තක දාලා එයා ආපහු වෙන්න පටන් ගන්නවා ජුවෙල්ව බේරගන්න. ඉතින් මේ වෙනකොට මේ නගරේ අර කුරුල්ල වෙනුවෙන් තියෙන සැනකෙලිය පටන් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ සැනකෙලිය අතර තමයි අනිවාර්යයෙන්ම කුරුල්ල අරගෙන යන වාහනයක් තියෙන්නේ. ඉතින් මේ විදිහට ටික වෙලාවක් යනකොට මේ සැනකෙලිය අතර අපිට පෙන්නනවා අර කුරුල්ලොන් අරගෙන යන වාහනය. ඉතින් ඒ වාහනේ ඇතුලේ තමයි මේ වෙනකොට කුරුල්ල හිර කරලා තියෙන්නේ. ටික වෙලාවක් යනකොට නයිජිල් ජුවෙල්වත් මෙතනට අරගෙන ඇවිල්ලා මෙතන කූඩුවක දාලා හිර කරනවා. ඉතින් එයා දැන් හොඳටම දන්නවා අනිවාර්යයෙන්ම බ්ලූ මෙතනට මෙයාව බේරගන්න එනවා කියලා. ඒක නිසා තමයි මෙයා මේ විදිහට ජුවෙල්ව මෙතන හිර කරලා බලාගෙන ඉන්නේ එයාලා කට්ටිය ආපහු වෙනකන්. මොකද මෙයාට එතකොට ඒ කට්ටියවත් මෙතනම අල්ලගන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ විදිහට මෙයාලා බලාගෙන ඉන්න අතර අපිට ලින්ඩාවයි ටූලියෝවයි පෙන්නනවා. එයාලා කට්ටියත් මේ වෙනකොට සැනකෙලිය ඇතුළට සැනකෙලිය කට්ටිය වගේම ඇදගෙන ඇවිල්ලා තියෙන්නේ අර වාහනේ හොයාගන්න. ඉතින් එයාලට ටික වෙලාවක් යනකම් ඒ වාහනේ කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න බැරි වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් බ්ලූ ලුයිස්ගේ පිටේ නැගලා මේ සැනකෙලිය මැදින් යන ගමන් ඉන්නේ ජුවෙල්ව හොයාගෙන. ඉතින් එයාලා කට්ටියක් දැන් දැනගෙන ඉන්නේ ජුවෙල් අනිවාර්යයෙන්ම ඉන්නේ කොහෙද කියලා. ඉතින් ওই විදිහට බ්ලූ ලුයිස්ගේ පිටේ නැගලා ටිකක් දුර යනකොට එයා ලින්ඩාව දකිනවා. ඒත් එක්කම ලින්ඩත් බ්ලූව දකිනවා. ඉතින් මෙතනදී බ්ලූ තීරණය කරනවා ලින්ඩා ගාවට කෙලින්ම ආපහු යන්නේ නැතුව ජුවෙල්ව බේරගන්න යන්න ඕනේ කියලා. ඊට පස්සේ එයා ලුයිස් එක්ක ජුවෙල්ගේ පැත්තට යනවා. ඉතින් මෙතනදී ලින්ඩා බ්ලූව දැකපු ගමන් එයා එතන ඉන්න තැනින් පහළට බැහැලා ආපහු සැරයක් ටූලියෝ එක්ක එකතු වෙලා බ්ලූගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට බ්ලූගේ පස්සෙන් එයාලෙනවත් එක්කම ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා බ්ලූ ජූලියෝ ඉන්න වාහනේ හොයාගෙන ඇවිල්ලා එයා ඉන්න තැනට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙතනදී බ්ලූ කරන්න හදන්නේ එයා දන්න වැඩ ටික දාලා එතන තියෙන ලොක එක අරලා ජූලියෝව එතනින් බේරගන්න. ඉතින් මෙතනදී ජූලියෝ එයාට කියනවා ඔයා මෙතනින් දැන් ආපහු යන්න ඕනේ. මේක ඔයාට අඩවපු උගුලක් කියලා. ඒත් ඉතින් බ්ලූ නම් මේ දේවල් අහන්නේ නැහැ. කොහොම හරි ඉතින් ටික වෙලාවක් යනකොට ජුවෙල් කියපු විදිහටම නයිජිල් එතනට ඇවිල්ලා බ්ලූවත් අල්ල ගන්නවා. ඉතින් ඒත් එක්කම වගේ බ්ලූ දකින්නවා එයාලත් එක්ක උදව් කරන්න ආපු එයාගේ යාළුවෝ කට්ටියවත් නයිජිල් මේ වෙනකොට අල්ලලා කූඩුවක දාලා හිර කරලා ඉන්නේ කියලා. දැන් ඉතින් මෙයාලට මෙතනින් ආපහු පැනලා යන්න කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. කොහොම හරි ඉතින් ওই විදිහට ওই පැත්තේ දේවල් සිද්ධ වෙනකොට අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා ලින්ඩාවයි ටූලියෝවයි. ඉතින් යාළුවා දැන් වැඩේ අතාරින්නේ නැතුව බ්ලූව හොයාගෙන යාගේ පස්සෙන් එන ගමන් ඉන්නේ. ඉතින් මේ විදිහට මෙයාලා කට්ටිය ඉස්සරහට එනකොට යාළුවා දකින්නවා අර කුරුල්ලෝ අරගෙන යන වාහනේ සැනකෙලියෙන් එළියට දාලා එයාපෝට් එක පැත්තට යන්න පටන් ගන්නවා. ඒක දැකපු ගමන් ලින්ඩායි ටූලියෝයි දෙන්නත් එකතු වෙලා මේ වැඩේ කොහොම හරි නවත්තන්න ඕනි කියලා හිතාගෙන සැනකෙලියේ තියෙන වාහනයක් අරගෙන යාළුවගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. ඉතින් ඔය විදිහට එයාලත් මෙයාලගේ පස්සෙන් ආවට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්වන්නේ මේ කට්ටිය එයාපෝට් එකට ඇවිල්ලා ෆ්ලයිට් එකට කුරුල්ලන්ව පටවන විදිය. ටික වෙලාවක් යනකොට එයාලට පුළුවන් වෙනවා ෆ්ලයිට් එකට සේරම කුරුළු කූරු ටික පටවලා එතනින් ෆ්ලයිට් එක අරගෙන යන්න. ඉතින් ඔය විදිහට ෆ්ලයිට් එක අරගෙන යන්න ලෑස්ති වෙනවත් එක්කම එයාලා දකින්නවා එයාලගේ පැත්තට අර ලින්ඩා අරගෙන එන වාහනය එනවා. ඉතින් මෙතනදී දැන් ලින්ඩා කරන්න හදන්නේ ෆ්ලයිට් එකට මේ වාහනේ හප්පලා කොහොම හරි ෆ්ලයිට් එක මෙතන නවත්තන්න. ඒත් ඉතින් ලින්ඩාටයි ටූලියෝටයි බැරි වෙනවා මෙතනදී මේ ෆ්ලයිට් එක උඩට යන එක නවත්තන්න.
ෆ්ලයිට් එක අරගෙන යන හොරු කණ්ඩායමට පුළුවන් වෙනවා එයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න ෆ්ලයිට් එක උඩට උස්සලා එතනින් අරගෙන යන්න. ඉතින් දැන් ලින්ඩරයි ටූලියෝටයි කරන්න කිසිම දෙයක් නැහැ. මේ වෙනකොට ෆ්ලයිට් එක අහසට ගිහිල්ලා ඉවරයි. ඉතින් ওই විදියට ෆ්ලයිට් එක අහසට යනවත් එක්කම අපිට පෙන්නනවා ෆ්ලයිට් එක ඇතුලේ ඉන්න බ්ලූව. මේ වෙනකොට බ්ලූ එතන තියෙන ගෑස් සිලින්ඩර් එකක් පාවිච්චි කරලා එයාගේ කූබේ උඩ කොටස කඩා ගන්න හදන්නේ. ඉතින් එයාට ටික වෙලාවක් යනකොට පුළුවන් වෙනවා එයා හිතපු විදිහට මේ කූබේ උඩ කොටස කඩා ගන්න. ඉතින් ඊට පස්සේ එයා එතනින් එළියට ඇවිල්ලා ජුවෙල්වත් නිදහස් කරගන්නවා. ජුවෙල්ව නිදහස් කරගත්තට පස්සේ කට්ටියම එකතු වෙලා අනිත් කූරු ටිකත් ඇරලා එතන ඉන්න කුරුල්ල සේරමත් එළියට අරගන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයාලා එතන තියෙන කූඩු ටික එහා පැත්තේ දොර ගාවට තල්ලු කරලා එතනින් ආපහු එළියට යන්න ලෑස්ති වෙනවා. ඉතින් මෙයාලා මේ දොර ගාවට කූඩු ටික තල්ලු කරේ ඉස්සරහා ඉන්න කට්ටියට ආපහු පිටිපස්සට එන්න බැරි වෙන්න. ඉතින් ওই විදිහට දොරත් වහලා දැම්මට පස්සේ එයාලා කට්ටිය එකතු වෙලා එතන තියෙන බටන් එකක් ඔබලා පිටිපස්සේ දොර අරින්න පටන් ගන්නවා. ඉතින් දැන් මෙයාලා කට්ටිය කරන්න හදන්නේ මෙතනින් එළියට පැනලා බේරිලා පියාඹලා යන්න. ඉතින් ওই විදිහට ටික වෙලාවක් යනකොට මේ සිද්ධිය දකින්නවා ඉස්සරහා ඉන්න නයිජිලුයි කට්ටිය. ඊට පස්සේ යාලා කට්ටිය මේ ප්ලේන් එකේ පිටිපස්සට එන්න උත්සාහ කරනවා. ඒත් ඉතින් අර කූඩු ටික දොර ගාවට වැටලා තියෙන නිසා යාලට ලේසියෙන් ඒ දොර අරගන්න පුළුවන්කමක් නැහැ. කොහොමද ඉතින් ටික වෙලාවක් යනකොට මිනිස්සු වෙන්න කලින් මෙතන ඉන්න කුරුල්ලොන්ට මෙතනින් පියාඹලා යන්න පුළුවන් වෙනවා. ඒත් ඉතින් බ්ලූට නම් මෙතනින් පියාඹලා යන්න පුළුවන්කමක් නැහැ. මොකද එයාට මෙතනින් පියාඹලා යන්න හැකියාවක් නැති නිසා. ඉතින් මේක දකින ජුවෙල් එයාට කියනවා මාත් එක්කම පහළට පයින්න. අපි දෙන්න කොහොම හරි මෙතනින් බේරමු කියලා. කොහොම හරි දෙන්නත් එක්ක ටික වෙලාවක් පොතනට වෙලා පයින්නවද නැද්ද කියලා කල්පනා කර කර ඉන්නකොට එතනට අර පිටිපස්සේ දොර අරගෙන නයිජිල් එනවා. එයා එතනට ඇවිල්ලා බ්ලූවයි ජුවෙල්වයි අල්ලගන්න හදනවා. ඉතින් මෙතනදී බ්ලූ ආපහු සැරයක් නයිජිල්ට යාලව අල්ලගන්න බැරි වෙන්න එතන තියෙන අර ගෑස් සිලින්ඩරේ නයිජිල්ගේ කකුලේ ගැට ගහලා ඒ සිලින්ඩරේ කට කඩනවා. ඒත් එක්කම නයිජිල් ප්ලේන් එකෙන් ඉස්සරහට ඇදිලා යන්න පටන් ගන්නවා. ඉතින් මෙයා නතර වෙන්නේ ප්ලේන් එකේ මූණත් කඩාගෙන එතනින් ඉස්සරහට ගිහිල්ලා. අන්තිමේදී නයිජිල්ට සිද්ධ වෙන්නේ ප්ලේන් එකේ එන්ජින් එක අස්සට ගිහිල්ලා එයාගේ තටු සේරම යාට නැති කරගන්න. ඉතින් ওই විදිහට නයිජිල් ප්ලේන් එකේ එන්ජින් එක අස්සට ගිහිල්ලා හිර වෙනවත් එක්කම මේ ප්ලේන් එකේ එන්ජින් එක නතර වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක තේරුම් ගන්න මේ හොරුන්ගේ කණ්ඩායමේ නායකයා එතන තියෙන පැරෂුට් එකක් දාගෙන ඉක්මනටම පහළට පයින්නවා. ඒත් එක්කම එයාගේ ගෝලයෝ දෙන්න පැරෂුට් නැතුවම එයාගේ පස්සෙන් එනවා කොහොම හරි බේරෙන්න හිතාගෙන. ඉතින් ඒ අතරේ අනිත් පැත්තෙන් ප්ලේන් එක කඩාගෙන වැටෙන්න යනවත් එක්කම ජුවෙල් එතනින් පහළට වැටෙනවා. ඉතින් මට ඔයාලට කියන්න බැරි වුණා නයිජිල් එක්ක මෙයාලා ගහ ගන්නකොට ජුවෙල්ගේ තට්ටකට ඩැමේජ් වෙනවා. ඒක නිසා එයාට දැන් පියාඹන්න පුළුවන්කමක් නැහැ. මේක දකින්න බ්ලූ ඉක්මනටම එතනින් පහළට පයින්නවා පියාඹන්න බැරි වුණත් කොහොම හරි ජුවෙල්ව බේර ගන්න ඕනේ කියලා හිතාගෙන. ඉතින් ටික වෙලාවක් යනකොට එයා ජුවෙල් ගාවට ඇවිල්ලා එයාව අල්ල ගන්නවා. ඊට පස්සේ එයාට පුළුවන් විදියට එයා පියාඹන්න හදනවා. ඉතින් මෙතනදී මෙයාට පුළුවන් වෙනවා හිතුවන්නේ නැති විදිහට ජුවෙල්වත් බේරගෙන පියාඹලා යන්න. ඉතින් අන්තිමේදී බ්ලූට පුළුවන් වෙනවා එතන ඉන්න කුරුල්ල සේරම බේරගෙන ජුවෙල්වත් බේරගන්න. ඒ වගේම අනිත් පැත්තෙන් අර හොරුන්ට සිද්ධ වෙන්නේ පොලිසියට අහු වෙන්න. ඉතින් ওই විදියට හැම දෙයක්ම ආපහු ඉවර වුණාට පස්සේ බ්ලූ ආපහු ජුවෙල්වත් එක්කගෙන එනවා ලින්ඩලාව ඉන්න තැනට. ඉතින් මේ ජුවෙල් මිනිස්සු ගාවට වැඩිය ඇවිල්ලා නැති නිසා එයා ගොඩක් බයෙන් තමයි මෙතනට එන්නේ. ඒත් ඉතින් බ්ලූ එයාට කියන නිසා එයා කලබල වෙන්නේ නැතුව ලින්ඩලා ගාවට යනවා. ඉතින් මෙතනදී ටූඩියෝ ජුවෙල්ව අතට ගන්නවත් එක්කම යාට තේරෙනවා ජුවෙල්ගේ තට්ටේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ කතාවේ අවසානයේටම අපිට පෙන්වන්නේ එයාලා කට්ටිය එකතු වෙලා ජුවෙල්ගේ තට්ට සනීප කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට ලින්ඩා තීරණය කළා තියෙන්නේ බ්ලූ ජීවත් වෙන්න ඕනේ මෙහෙ කියලා. ඒක නිසාම එයත් මෙහෙ නතර වෙලා දැන් මෙහෙට වෙලා ජීවත් වෙනවා. ඒ වගේම එයාලගේ කුරුල්ල සංරක්ෂණය කරන කණ්ඩායමට අර කුංචි කොල්ලවත් එයාලා මේ වෙද්දි අරගෙන තියෙනවා. ඉතින් ওই විදිහට අන්තිමේදී කොහොම හරි හැමදේම හොදින් සිද්ධ වෙනවත් එක්කම අද අපේ මූවි එක ඉවර වෙනවා. ඉතින් ඔයාලා මේ මූවි එක ගැන මොකද හිතෙන්නේ කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම රියෝ 2 මූවි එකත් ඔයාලට මේ විදිහටම බලන්න ඕන නම් ඒක ගැනත් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ තවත් සුපිරි මූවි එකකින් හම්බෙනකන් අදට මම ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.